ශ්‍රී ලංකාව පළමුවෙන්ම යටත්විජිතවාදයට නතු වන්නේ 1505 පෘතුගීසීන්ට. ඉන් අනතුරුව 1638 ලන්දේසීන් ලංකාවට පැමිණි අතර 1698 දී ඉංග්‍රීසීන් පැමිණියා. පෘතුගීසීන් සහ ලන්දේසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ පමණක් අල්ලගත්තා. නමුත් 1815 දී ඉංග්‍රීසීන් මුළු ලංකාද්වීපයම යටත්විජිතයක් බවට පත් කරගත්තා. මේ පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසි යන ජාතීන් අතරින් මෙරට වැඩිම බලපෑමක් කළේ ඉංග්‍රීසීන්. ඒ වගේම තම විජිතය පවත්වාගෙන යාමේ ආරක්ෂක සහ පරිපාලන වියදම අධික වීම සහ ඍජුවම යටත් විජිතය පාලනය කිරීමේ අපහසුතාවය නිසාමත් ඒ වගේම තමන් යටත් කරගත් නව සමාජයේ ඇති ජීවන රටාව අභිලාෂ තමන්ගේ ජීවන තත්ත්වය සමග නොගැලපෙන නිසා තමන්ට ගැලපෙන ආකාරයට සමාජය වෙනස් කරගැනීමේ උවමනාවක් නිසාත් ඒ වගේම තමන්ට යටත් වූ සමාජය තම මව් රාජ්‍යයේ උපරිම යහපත සඳහා භාවිතයට ගැනීම අවශ්‍ය ආකාරයට හැඩගැස්වීමේ අරමුණු සමග මොවුන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා. ඒ ප්‍රතිසංස්කරණ ලෙස 1833 කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය, 1910 ක්‍රූමැකලන් ප්‍රතිසංස්කරණය, 1920 මැනින් ප්‍රතිසංස්කරණය, 1924 මැනින් ඩෙවන්ෂන් ප්‍රතිසංස්කරණය, 1931 ඩොනමෝන් ප්‍රතිසංස්කරණය, 1947 සෝල්බර ප්‍රතිසංස්කරණය යන ආකාරයේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න පුළුවන්. මේ ප්‍රතිසංස්කරණ අතරින් ලංකාවේ සමාජීය පැතිකඩ, ආර්ථික පැතිකඩ, දේශපාලන පැතිකඩ සාධනීය වගේම නිෂේධනීය වශයෙන් වෙනස්කම් වලට භාජනය වුණා. අපි අද බලමු ආර්ථික ප්‍රතිඵල මොනවද කියලා. පළවෙනි ලක්ෂණය ද්විත්ව ආර්ථිකයක් ගොඩනැගීම. යටත් විජිතයක් භාවයට පත්වීමට පෙර ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වුණා. ඉතාම ස්වයංපෝෂිත ආර්ථික රටාවකින් යුතු ලංකාවට මේ කෘෂිකර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. නමුත් ලංකාව යටත් විජිතයක් භාවයට පත්වුණු පසු ඔවුන් කෘෂි ආර්ථිකය ස්වයංපෝෂිත කළේ නැහැ. ඔවුන් ඒ වෙනුවට හඳුන්වා දුන්නේ වතු ක්‍රමය. මේ වතු ආර්ථිකය ස්ථාපිත කිරීමත් සමග ලාංකිකයන්ට කෘෂි ආර්ථිකය අත්හැර වතු ආර්ථිකයට ගියේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය කෘෂි ආර්ථිකයට නොලැබුණත් කෘෂි ආර්ථිකය ඔවුන්ට හැකි පරිදි නියැලුණා. මේ ලාංකිකයන් වතු ආර්ථික ක්‍රමයට නොගිය නිසා අධිරාජ්‍යවාදීන් වතු ආර්ථිකයට පිටරටින් ශ්‍රමිකයන් ගෙන්වාගෙන වතු ආර්ථිකය ස්ථාපිත කරා. එම නිසා ද්විත්ව ආර්ථික ක්‍රමයක් ඇති වුණා. ඒ වගේම දෙවැනි කාරණ ලෙස ආනයන අපනයන ආර්ථිකය වර්ධනය වී ලංකාව ලෝක වෙළඳපොලේ කොටස්කරුවෙක් බවට පත් වුණා. දේශීය වෙළඳපොළට පමණක් සීමා වෙලා තිබුණු ලංකාද්වීපය මේ යටත් විජිතවාදය සමගම විදේශීය වෙළඳපොළට භාණ්ඩ යොමු වීම හරහා ආනයන අපනයන ආර්ථිකය වර්ධනය වෙලා ශ්‍රී ලංකාව ලෝක වෙළඳපොලේ කොටස්කරුවෙක් බවට පත් වුණා. ඒ වගේම ඊළඟ ලක්ෂණය වතු වගාව ව්‍යාප්ත කිරීම තුළින් යටිතල පහසුකම් වර්ධනය වීම. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් මෙරට වැවිලි ආර්ථිකයක් නිර්මාණය කිරීමට පෙර පැවතියේ වී ගොවිතැන මුල් කරගත් ස්වයංපෝෂිත යැපුම් කෘෂි ආර්ථිකයක්. එම නිසා මෙරට යටිතල පහසුකම් වර්ධනය වුණේ එම කෘෂිකර්මාන්තයට ගැලපෙන ආකාරයට. එම නිසා වාරි කර්මාන්තය එම ආර්ථිකය තුළ ප්‍රමුඛතාවය හිමි වුණා. නමුත් යටත් විජිත පාලනය විසින් වතු වගාව ව්‍යාප්ත කිරීමත් සමග එයට ගැලපෙන ආකාරයට යටිතල පහසුකම් වර්ධනය වීම සිදු වූ අතර ඒ ප්‍රතිඵලයක් ලෙස උද්‍යාන මහා මාර්ග, දුම්රිය මාර්ග, තැපල් හා සංනිවේදන කටයුතු පුළුල් වුණා. ඒ වගේම වැවිලි භෝගවල ඵලදායීතාවය ඉහළ නැන්වීම අරමුණු කරගෙන විවිධ පර්යේෂණ ආයතන බිහි වුණා. උදාහරණයක් වශයෙන් මේ ප්‍රවාහනයේ දියුණු වුණු ආකාරය පිළිබඳව ප්‍රකාශ කරොත් එදා කොළඹ සිට නුවරට යන්න මාසයක් පමණ ගත වුණා. නමුත් මේ ප්‍රවාහන මාධ්‍ය දියුණු වීමත් සමගම
මාර්ග දියුණුවීමත් සමගම කොළඹ සිට නුවරට යන්න පැය 3ක කාලයකට අඩු වුණා. තවත් උදාහරණයක් ලෙස මේ යටත් විජිතවාදී මාර්ග නිර්මාණය කරගෙන යන විට කඩුගන්නා වූ ප්‍රදේශයේ මාර්ගයේ ඉදිරිපිටට මහා ගල් පර්වතයක් පැමිණුණා. ඔවුන් මේ ගල් පර්වතය සිදුරු කරලා මහා මාර්ගය සකස් කරා. ඒ තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ යටිතල පහසුකම් දියුණු කිරීමට ඔවුන්ට තිබුණු ප්‍රධාන අවශ්‍යතාවය මේ තුලින් හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි භාණ්ඩ හුවමාරු ආර්ථිකය වෙනුවට මූල්‍ය ආර්ථිකයක් බිහි කිරීම. වතු වගාවේ නියැලෙන ව්‍යවසායිකයින්ට ණය හා වෙනත් මූල්‍ය සේවාවන් සැපයීම සඳහා මූල්‍ය ආයතන හා බැංකු ක්‍රමයක් බිහි වුණා. මේ ආකාරයට බිහි වූ බැංකු ලෙස ලංකා බැංකුව, ඔරියන්ටල් බැංකුව හඳුනා ගන්න පුළුවන්. මේවා මෙරට නව ව්‍යවසායික පන්තියක් ඉස්මතු වීමට හේතුකාරකයක් වුණා. මේ මූල්‍ය සමාගම් හා බැංකු බිහිවීම සමගම ලංකාවේ මූල්‍ය නීති හා මූල්‍ය රෙගුලාසි නිර්මාණය වුණා. ඒ වගේම ඊළඟ ලක්ෂණය තමයි කෘෂිකර්මාන්තය කාර්මීකරණය සහ විද්‍යාත්මක ක්‍රමවේදය මත ගොඩනැගීම. ලංකාවේ යටත් විජිත පාලන සමය තුළ මෙරට කෘෂිකර්මාන්තයේ කාර්මීකරණය සහ විද්‍යාත්මක ක්‍රමවේදය මත ගොඩනැගීම ආරම්භ වුණා. විශේෂයෙන් වතු වගාව සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම ආරම්භ වූ අතරම වගා කිරීමේ නව විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කිරීම සඳහා ආරම්භ කළා. විවිධ භෝග සඳහා පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවීම ආරම්භ වුණු අතර ඒ සමගම කෘත්‍රිම පොහොර භාවිතයත් ආරම්භ වුණා. ඊළඟ ලක්ෂණය තමයි ස්වයං පෝෂිත කෘෂි ආර්ථිකය බිඳ වැටීම. ප්‍රධාන ජීවනෝපාය වුණේ යපුන් කෘෂිකර්මාන්තය. ඉස්සර රජවරු වීරවරුන් බවට පත් වුණේ වාරි කර්මාන්තය ශක්තිමත් කර නිසා. ඒ තුළ රජවරු දේවත්වයෙන් සැලකුවා. වතු ආර්ථිකයේ හේතුවෙන් ස්වයං පෝෂිත ක්‍රමය බිඳ වැටීමත් සමගම වාරි කර්මාන්තයටද රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා. ඊළඟ ලක්ෂණය තමයි ද්‍රව්‍ය වලින් බදු ගෙවීම වෙනුවට මුදල් වලින් බදු ගෙවුවා. මුදල් භාවිතා කිරීම ලාංකිකයන් කැමති නොවුවත් පසුව ලාංකිකයන් අතර මුදල පැමිණියා. මුදල් වත්කම් බවට පත් වුණා. මුදල මත මනුෂ්‍යත්වය යට කළා. මුදල් භාවිතා කිරීම සමග පැරණි අගනාකම් යම් ආකාරයකින් පසුබෑමකට ලක් වුණා. අනිකා ගැන සිතනවාට වඩා මුදල මත හිතන සමාජයක් බිහි වුණා. මේ ආකාරයට යටත් විජිතවාදය තුළ සිදු වුණු ආර්ථික ප්‍රතිඵල මේ ආකාරයට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් වේවා.